මට කොහොමද පේන්නේ කියලා හිතනවා. සඳලු තලයට වෙලා ඉන්නකොට හොම් බලනකොට පාරේ ඉන්න මිනිස්සයා කොහොමද පේන්නේ? එයාට මාව පේන්නේ කොහොමද කියලා හිතලා තමයි ප්ලෑන් කරන්න ගියේ. කියන්නේ මේ රටේ ලෝකේ ඉන්න මිනිස්සු සතුටු කරන්න. වාහනයක් ගත්තොත් ගමනක් බිමනක් යන්න ඕන විදිහට නෙමෙයි. පාරේ ඉන්න මිනිස්සු ආශා BMW එකක් කියලා කියනවනේ හරිය. හැබැයි පිනෑස් දාලා අරන් තියෙන්නේ. රටටම ණය වෙලා. ඉතින් ඒක ගෙවනවා කන්න විදිහකුත් නැහැ. ඒ කියන්නේ රටේ ලෝකේ ඉන්න මිනිස්සු සතුටු කරන්න අනිත් අයට පේන එක හොඳයි කියවන්න මම දුක් විඳින්න හදපුවා තියනවා දැන්. පන්සලට යන්න විදිහ නැහැ ඕටි කරනවා. පන්සලට යන්න විදිහ නයිට් කරනවා. කටින පිංගමකට බණ අහන්න විදිහ නැහැ මේ නයිට් එකනේ අද. ඇයි මේ අර අරන් තියෙන ලෝන් වලට රටවටි ඒව ගෙවන්නත් තිබේ. දැන් එහෙම කළා තමයි මේ 65ක් කරගත්තේ. දැන් ළමයි කියන අම්මා ඔතෙන්ට වෙලා ඉන්න ඕන හෙල්ලෙන්න එපා කියලා. දැන් නිකමට ආසයි අර හදාගත්ත සඳුළු තලයට ගිහිල්ලා වටපිට පොඩ්ඩක් බලන්න. පඩියක් දෙකක් කකුල තියෙනකොට මේ පැත්ත කොර වෙනවා. ආය අනේ අම්මෝ මට බෑ කියලා ඉවරලා බැහැලා ආපහු බూరు වැන්දටම එනවා. දැන් අර උඩ තට්ටුවට නගින්න පුළුවන්ද? මෙච්චර කල් දුක් විඳලා හදාගත්තා. හිටි ගමන් සමහර මෝඩ ළමයි මොකද කරන්නේ? අම්මව රෝදපුටුවේ තියන ගේ වටේ අරන් යනවා. අම්මේ බලන්නකො අපි ගේ උඩට හැදුවා. හිතන් ඉන්නේ අම්මා සාදුකාර දෙනවා කියලා. අම්මා සාදුකාර දෙනවනේ අම්මා. ඇයි කෙලෙස් සහිත මිනිස්සුනේ අපි. යන අනේ ෂි මං ඉන්නකොට මට බැරි වුණානේ මේව කරගන්න. මට දැන් උඩට යන්න හරි ආසයි. පුතේ මං උඩට පොඩ්ඩක් අරන් යනවා. කොහොමද අම්ම අරන් යන්නේ? හා කියලා ඔන්න